ඔයයි ශිෂ්‍යත් විභාගයට පාඩම් කරනවා. ඔව්. ශිෂ්‍යත් විභාගේ අමාරුවේ. අමාරු ඇති. ඔයයි ශිෂ්‍යත් විභාගයට කැමතියි? ඕනේ. කැමති නැහැ? මාක එකේ වෙද නැත්තේ? වදයක් අප්පා. වාදයක් නම් නොකර ඉන්න. බෑනේ. මකයි අපේ අම්මට ඕනේනේ. මේ මිනිස්සු ආන්සර් කරන්නේ නැහැ වන්දි ෆෝන් එක. ඇත්තම හදිස්සියකට කෝල් එකක් ගන්න බෑනේ නේ මේ මිනිහයාට. මාදව නම් කෝට්ස් වල ඇත්තේ ඒකයි ආන්සර් කරන්න නැත්තේ. දැන් අපි මොකක්ද අර මිනිහයාට කරන්නේ? ඕන දෙයක් වෙන කියලා ගහලා පන්නමුද? ගහලා පන්නන්නේ කොහොමද මේ මිනිහයාත් මෝල් ගක් කරන් එවින්නේ? හරි ඉතින් මං ගන්න මන්නේ නා. ඊට පොඩක් කතා කරලා බලමු. මිනිස්සු ආන්සර් කරන්නේත් නැහැ නේ වෙලාවට. නැත්නම් ඉතින් කෙලින්ම පොලිස් ට්‍රිප් එක ආව උසාවියට එක්කන් ගියා. කෙලින්ම උසාවියට? ඕ ඉතින් මාදව ඉන්නේ උසාවියේනේ. ඉන්නකො පොඩක්. චෝ කුරුතල බබෙක් නෙවෙයි. ආන් අම්මයි. සනු? ඔයා මොකද කිව්වේ මෙතන කරා? ඇතුළට යන්න. ඇතුළට යන්න. අපි මේ ශිෂ්‍යත් විභාගය ගැන කතා කර උන්නා. කෝ මගේ කාමරේ ලේස්තිය? ඒක හරියන වැඩක් නෙමෙයි දුමින්ද මහත්තයා. මේ ගෙදර දුමින්ද මහත්තයා කියුණාට අපිනේ දැන් මේ ගෙදර පදිංචි වෙලා ඉන්නේ. අනික අපි එග්‍රීමන්ට් සයින් කරලානේ තියෙන්නේ. අවුරුද්දක් යනකම් අපිට මේ ගෙදර ඉන්න පුළුවන්. ඔව් ඉන්න පුළුවන්. හැබැයි සල්ලි ගෙවලා. සල්ලි නොගව ඉන්න ක්‍රමයක් ගැන කොහෙද සඳහන් වෙලා නැහනේ. සල්ලි ගෙවන එකේ යම් ප්‍රමාදයක් නැති දුමින්ද මහත්තයා. ඒක සපු ගෙවලා දායි. එයයි ගෙවුවම මං යන්නම්කෝ. හැබැයි එතකන් ඉන්නවා. කෝ කාමරේ ක්ලීස් කරලා ගන්න මට. මේ බඩු ටික තස්පස් කරලා දාලා පොඩ නාකිය ගන්න. හරි මහන්සි. ගේ ඇතුළට නම් යන්න දෙන්න බෑ දුමින්ද මහත්තයා. මේ ගේ ඇතුළේ ඉන්න ගෑනු දෙන්නෙක් නේ. යන තැනක කරුණා කරලා යන්න.